අද අපි යන්න හදන්නේ රයිඩ් එක 12ක් දිගේ. 12ක් දිගේ යන්න හදන්නේ රයිඩ් එක. ඉතින් බයිසිකල් තුන තියෙනවා අපේ. DD එකයි, මේක DD 200, මේක DD 125, මේක RM 125. අපි ඉතින් යනවා රයිඩ් එකක්. ඉතින් බලමු අපි 12 ගිහිල්ලා මොකක්ද තත්ත්වය කියලා. ඔන්න අපි එනම් බයිසිකල් වලට දානවා ගයිස්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ අපේ ගම මැද්දෙන් යන 12 පාරක් දිගේ තමයි අපි රයිඩ් කරන්නේ. අපි 12 දිගේ යන්නේ ගයිස්. ආයෙ මොකක්ද නැහැ ඉස්සරහට. අම්මට කිරි ගහක් වැඩිලා. අම්මෝ. ඉතින් අපිට අපිව දාලා අපි ඔය දිගේ හෙල්ලිලා ඉන්න ඕනි. ගාන්තරා වැඩිලා. මේ ගායඩින් තමයි අපිට යන්න වෙන්නේ. අඩෝ. අපිට බයිසිකල් ගන්න බෑ ගයිස්. මේ ගහ පටන් වඩිලා මේ උඩහට යන කරන්ට් ලයින් එකට. මේ උඩහ එන ගමකට තමයි මේ ලයින් එක යන්නේ. ගන්න. එයා ගන්නවා. මොකක් ගන්න? බයික් එක මේ ගහ යටින් පෙරලලා වගේ තමයි ගන්න වෙන්නේ. අපි බලමු. සුරේෂ්ගේ බයික් එක පැටලිලා තියෙන්නේ ලන්දේ. අපිට ගන්න නෑ, මෙහෙන් යන්න බෑ, මෙහෙන් ගියත් යන්න බෑ, මෙරුල් ලන්දක් යන්න බෑ, කැට්ටක්වත් නෑ ළඟ. පේන්නෙම නැතුව යන්න බයයි, වලවල් ඇති කියලා. මේ පතල් හාරලා වලවල් තියෙනවා. දැන් තියෙන මගේ මෙහෙයුම පස්ස උස්සලා දෙන්න බැයිද? අඩෝ හර හැරිලා තින්ද. හෝ අම්මෝ මයියරෝ මොකද්ද මේ ගහ ඈ? අම්මා මේ මාර මොකද්ද මාර ගහන්නේ ඔය? අරුන් දෙන්න මාව දාලා යන්න හදන්නේ. උසත් ඇඩි මේක. වැටිච්ච ගහත් පාස් කරලා දොලේ දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ ගයිස්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ස්ලෝ එකේ රයිඩ් කරන ඉඳ බැලන්ස් එක පොඩ්ඩක් අඩුයි. RM එක දියසෙල් පාරට ගිය පහළට ලිස්සුවා. ඕ කල්ලාරයියාවා. හම්බෝ. ඉතර දැන් ගන්න දෙන්නේ. ලිස්සනවා. මේ දියසෙල් හොඳටම ලිස්සනවා. හරියට බයිනිලා දෙන්නවා. දැන් ඉතින් ගයිස් ලිස්සන ගහේ යනවා වගේ තමයි. අපි වැටි හරි ඉස්සරහට යමු. බයිසිකල් වල තියා පයින් යන්නත් බෑ ලිස්සනවා. අපිට යන්න අමාරුයි. අපි තීරණාත්මක රයිඩ් එකේ ඉඳලා ඉන්නේ. ඔන්න මාත් වලට බැස්සුවා. අපි බලමු.
ගයිස් මට කලබල වෙන්න එපා කියලා කෑ ගහනවා. ඔයාලට ඇහුණාද? මේ තමයි ගයිස් රියල් එන්ඩියුරෝ අත්දැකීම. චේන් එක බන්න ගයිස්. දොලොල් වල යනවා කියන කාරිය අමාරුයි. අපිට මීට කලින් ගිහලා එක්ස්පීරියන්ස් එකකුත් නැහැ. මේ පළවෙනි වතාව. අපි ඉතින් රයිඩ් එකක් විතර යනකොට අපිට මේවා නතින් වෙයි ඉතින්. මෙච්චර උණ තියෙන කොල්ලෝ ලංකාවේ ඉන්නවද කියලා ඔයාලම කියන්න. සුද්දා චේන් එක බන්න. චේන් එක බන්න. ඔය ගලේ වැටලා චේන් එක බැලලා තියෙන්නේ. මේ ගලේ වැදිලා රෝදේ හිර වෙලා වගේ තියෙන්නේ. මෙතන ඉස්සරහා ලොකු වැල් ගාලක් තියෙනවා. ඒ ටික මග ඇරලා තමයි මේ යන්න හදන්නේ. Tolong kita ambil alat tarai, kita ambil challenge na. Boda galap battery lah. Boda 2T වැඩි පුර දාලා තියෙන එකයි දුප තියෙන්නේ. බයිසිකල් වල එන්ජින් පරීක්ෂා කරගන්න ඕනින්ද. අපිට හදා ගන්න ඉතින් තියෙනවානේ. අතර ගලේ වැද්දත් අපි මොකට හරි ආදරේ ඉන්නේ. වැල් ටික මග ඇරලා තමයි ආයි යන්න හදන්නේ. ඒ ඇවිල්ලා නිකන් සොෂල් වගේ ඒ වැල් ගොඩක් තියෙනින්ද යන්න බෑ උඩින් බයිසිකලේ අපි දොරට ඇදගෙන යනවා. ජම්බු රයිඩ් දන්නේ ඈ? සුද්දාව බයිසිකලෙත් එක්ක ගල් වතුරට යට වුණා. එන්ජින් එකට වතුර ඇද්දාද? බලමු. වතුර හිතා ගන්න බෑ අපි ජම්බුරක් දන්නෙත් නෑ. වතුරට පෙරළුණා. ආරෙම එකක් තියලා. ගීටියක් තියෙනවා ගහක හෙද්දිලා අපි ගත්ත වෙලාව විතර. ගහක් කඩිලා. ගීටිය තියෙනවා. යමු බලා. මොකෝ තත්තේ අපි මේ වතුර ටික චුට්ට ගන්න හදන්නේ කොහොම හරි ඇතුලේ වතුර එන්ජින් එක ඇතුලට වතුර ගියා ඒ බාන්න තඩි ගස් තියන්නේ මේ මචං මොනවද මන්ද මේව නම් ගස් වල පොළ හොරද කොයිද හොර මේකත් හොර මේ දොර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ උඩහට යමු ඉතින් කොහොම හරි බයිසිකලෙත් හදාගෙන ස්ටාර්ට් කරගෙන guys තේරෙනවනේ මු මිනිස්සු නම් වෙන්න බෑ ඒක වෙන්න බෑ
බට ලන්දක් තියෙනවා ගයිස්. අපි ඒකට එහා පැත්තෙන් දාලා යමු. බට අකුල් ඇතුලෙන් යන්න බෑ. ඒවට පැටලිලා අපිව කැපෙනවා. මෙතනත් මේ තියෙන්නේ කොහිල ගාලක් ගයිස්. දැන් අපි ආයෙත් බටාකුළු මගහැරලා දොරට දාන්නයි හදන්නේ ගයිස්. DT දෙක මෙතනින් උඩට ගන්න හදන්නේ. ඒක පොඩ්ඩක් විතර අමාරුයි. ගස්වල මුල් සෙට් වුණාම ටයර් එක එකතන කැරකිලා ලිස්සනවා. අපි දැන් දොළ දිගේ රයිඩ් එක ගොඩක් දුර උඩහට ඇවිල්ලා ඉන්නේ. අපිට දැන් ටිකක් මහන්සි. DT 200 එක හිර වුණා. අපි ගමු මේ වලට ලිස්සන්. එක බාට් ගන්න ගස්වල. අපි දැන් බයික් ටික මෙතන එහා පැත්තේ තියෙන වගාරුවක් මැද්දෙන් දාලා ගමේ පාරට දාන්නයි හදන්නේ. අපි අද රයිඩ් එක මේ හරියට නවතිනවා. දැන් අපිට ටිකක් මහන්සි. මෙතන ගල් වැටියක් තියෙන්නේ. ඒක උඩ මාව හරස් වුණා. ඉතින් guys අපි රයිඩ් එක අද මෙතනින් නවතිනවා. ඉතින් තවත් දවසක මේ වගේ ඇඩ්වෙන්චර් රයිඩ් එකකින් හම්බ වෙනකම් channel එකට subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.